නිවුස් එක ගිහිලා තියෙන්නේ චාමර සම්පත්ත අධිචෝදනා දුන්නා කියන එක. ඒක තමයි. මේක නිවුස් එකක් නෙවෙයි. නිවුස් එකක් වෙන්නේ එල්ලුම් ගහ ගෙනල්ලා පුළුවන් නම් ආණ්ඩුවට චාමර සම්පත්ත අහවල් දවසේ එල්ලනවා කිව්වොත් නිවුස් එකක්. එහෙම ඒකට අපි සූදානම්. මම මේ රටේ ජනතාවට කියනවා එල්ලවුවත් මැරුවත් වෙඩි තිබ්බත් මොනවා කළත් අපි මේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව දෙන තොරතුරු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනවා. ජනතාවට විරුද්ධව වැඩ කරන මේ ආණ්ඩුවේ තියෙන හැම ප්‍රශ්නයක්ම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා නොබියව කිසිම බයක් නැතුව හිරේ නෙවෙයි මොකේ දැම්මත් ඒවට මූණ දෙන්න සූදානම් කියන එකත් මේ වෙලාවේදී මතක් කරන්න ඕන. ඉතින් අද අධ්‍යාපන අමාත්‍යාංශය කතා කරන්නේ මේ අධ්‍යාපන අමාත්‍යාංශය කතා කරන වෙලාවේදී මේ අවුරුදු 20 ගාණක් 30 ගාණක් අපි පළාත් සභාවල මහ ඇමතිකම් කරද්දී අපි ආණ්ඩු කරද්දී අපි වැඩ කරේ ඕගොල්ලෝගේ යූනියන් වලින් අහලා ඕගොල්ලෝගේ යූනියනුත් එක්ක ගෙනල්ලා එක මේසේ තියලා සාකච්ඡා කළා. අද ඒ විදියට ඕගොල්ලෝ ඒ විදියට ආපු අය අද කරන්නේ කොහොමද දන්නවද? මේ වෙනකොට දකුණු පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම දෙනා මාරු කරලා. කිසිම ප්‍රතිපත්ති තීන්දුවක් නැතුව දේශපාලන තීන්දුව අරගෙන දකුණේ ඉන්න අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් මාරු කරනවා. ගුරුවරු මාරු කරනවා. ඒ කාලේ ඕගොල්ලෝ අපිට ඇවිල්ලා කිව්වේ දැන් මම මහමැති වෙලා ඉන්න කාලේ ඕගොල්ලෝ අපිට ඇවිල්ලා කිව්වේ ගුරුවරයෙක් මාරු කරනවා නම් පරිපාලන සේවයේ කවුරු හරි මාරු කරනවා නම් අපේ තියෙන යූනියන් වලත් එක්ක සාකච්ඡා කරලා එක මේසේ ඉඳන් කරන්න කියලා. හැබැයි අපි ඒ කාලේ ඕගොල්ලන්ට ඇහුම්කන් දුන්නා. අද ඕගොල්ලෝ ඒවට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ ගැනත් මේ වෙලාවේදී මතක් කරන්න ඕන. ඊළඟ එක මේ අධ්‍යාපන අමාත්‍යාංශය ගැන කතා කරනකොට මූලාසනයේ මන්ත්‍රීතුමා මීට මාසයකට කලින් මම මේ අගමැතිතුමියට මාස දෙකකට කලින් කිව්වා ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ නුගේගොඩ ශාක්‍ය ආයතනයේ මේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න පත්‍රයක් දීලා ප්‍රශ්න කීපයක් දීලා යම් අසාධාරණයක් සිද්ධ වුණා මේ රටේ අනිත් ළමයින්ට කොළඹ ළමයින්ට නෙවෙයි ඒ ශාක්‍ය එකේ ගිය ළමයින්ට නෙවෙයි අනිත් ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයෙන් මුහුණ දීපු අනිත් ළමයින්ට අද වෙනතුරු මේ අගමැතිතුමිය අධ්‍යාපන ඇමතිතුමිය ඒ වෙනුවෙන් කිව්වා ඒක ගැන පරීක්ෂණයක් පවත්වනවා කියලා. තාම මේ පරීක්ෂණය පවත්වලත් නැහැ. දැන් ලකුණු දැන් මේ වෙනකොට පේපර් මාකිනුත් යනවා. ඒ වෙනකොට දැන් හෙට අනිද්දාට මූලාසනයේ මන්ත්‍රීතුමා ඒක පේපර් මාකින් ගිහිල්ලා ඉවරලා ඊළඟට විභාගයේ ප්‍රතිඵලත් එළියට එනවා. ඊළඟ එක තමයි ගුරුවරුන්ගේ දුෂ්කර දීමනා. දැන් ඕගොල්ලෝ කිව්වා බජට් එකේදී ගුරුවරුන්ගේ දුෂ්කර දීමනා වැඩි කරලා දෙනවා කියලා. දැන් මේ වෙනකොට මට ඊයේ පෙරේදා කතා කරනවා සියඹලා ආණ්ඩුව. දුෂ්කර පාසල් තියෙන මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලා ආණ්ඩුවේ. සියඹලා ආණ්ඩුවේ දුෂ්කර දීමනාව දැන් ඕගොල්ලෝ ලබන මාසේ ඉඳන් නවත්තන්න යන්නේ. ඒ දුෂ්කර දීමනාව අපි මේ අද ඊයේ දීපුවා නෙවෙයි. සියඹලා ආණ්ඩුව මයංගනය වවුනියාව ත්‍රිකුණාමලය පොළොන්නරුව ඔය වගේ පළාත්වල ගුරුවරු ගියේ මූලාසනයේ මන්ත්‍රීතුමා ඔය දුෂ්කර දීමනාවෙන් තමයි. ඒ නිසා ඒක දුෂ්කර දීමනාවත් ඕගොල්ලෝගේ ආණ්ඩුවෙන් නවත්තලා තිනවා. හැබැයි ගුරුවරුන්ට නම් එන්න 190ක් මාලිමාවට ඡන්දෙ දීලා හොඳට ටික සනීප කරගන්නවා. තව ටිකක් කල් යනකොට තමයි ගුරුවරුන්ට හොඳටම සනීප වෙන්නේ. ඒකින්ද ඒකත් මේ වෙලාවේදී මතක් කරන්න ඕන. ඒ වගේම දුෂ්කර පාසල් ළමයි 50ට අඩු පාසල් වහන එක. දැන් ගොඩාක් පාසල් මේ ඊයේ පෙරේද මට පානදුර පැත්තෙනුත් කිව්වා පාසල් වහනවා කියලා. දැන් මම උදාහරණයක් මම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙච්ච മന്ത്രി වෙච්ච ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ තිනවා ඉලුප්පැලස සහ දොඩංගොල්ල කියලා ඉස්කෝල දෙකක්. මේක ඕගොල්ලෝ ඇල්ල වැල්ලවායේ පාරේ යනකොට අර කන්ද පාමුල තියෙන. මේකේ දැන් නම් පොඩ්ඩක් යන්න පුළුවන් මම පාර හදලා තියෙනවා චුට්ටක්. හැබැයි මේ දරුවෝ ඉස්සර මිනිස්සු බල්ල කෙටුව කියන නගරයට ආවේ කර බරෙන්නේ නැත්තම් හරක්ගේ බරෙන් තමයි බඩු අරන් ආවේ. දැන් එතන ඉස්කෝල දෙකක් තියෙනවා. මේ ඉස්කෝල දෙක ළමයි 50ට අඩුයි. හැබැයි මේ ළමයින්ට එන්න හරි අපහසුයි. දැන් මේ ඉස්කෝල වහනවා. මේක වැහුවම මේ ළමයින්ට ආයේ යන්න තැනක් නැහැ. ඒක මේ හොඳටම දන්නවා මේ දැන් හල්දුමුල්ල ප්‍රදේශයේත් ඒ වගේ දුෂ්කර පාසල් තියෙනවා. මන්ත්‍රීතුමා ඉන්නවා හල්දුමුල්ලේ බලන අපේ රවින්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමාත් එහා පැත්තේ ඉන්නවා. එතුමාට ඒක නෑ කියන්න බෑ. හල්දුමුල්ල කියන්නේ මහා දුෂ්කර ප්‍රදේශයක්. අර පැත්තෙන් බලංගොඩට මායින් වෙලා මේ පැත්තෙන් වැල්ලවායට මායින් වෙච්ච ප්‍රදේශයක්. ඒ ළමයි 50ක් අඩු පාසල් වැහුවම ඒ ළමයි අනාථ වෙනවා. ඒ ගැනත් මේ වෙලාවේදී කියනවා. ඊළඟ එක දැන් චන්ද්‍රිකා මැඩම් දුන්නා 50000ක් රැකියා විරහිත උපාධිධාරී 50000ක්. මහින්ද මහත්තයා 50000යි. ගෝඨාභය මහත්තයා 50000යි. කෙලින්ම ලක්ෂයකමාරක් දුන්නා. රැකියා විරහිත උපාධිධාරීන්ට ඔයගොල්ලෝගෙත් මන්ත්‍රීතුමාලට දුන්නා. විජේමු ලොකු බණ්ඩාර 1000 පත්වීම් දුන්නා ඒ කාලේ. එහෙම කෙනෙක් තමයි ඊයේ පෙරේදා ඉංග්‍රීසි කතා කරේ අවුරුදු 38ක මාතර පැත්තේ මහතෙක්. ඉතින් ඒ කාලේ පත්වීම් දුන්නා රැකියා විරහිත අයට දුන්නා. උපාධිධාරීන්ට මහින්ද මහත්තයා ගෙනල්ලා දුන්නේ මට මතකයි සුගතදාස ස්ටේඩියම් එකේ. චන්ද්‍රිකා මැඩම් දුන්නා. ඔය සංවර්ධන නිලධාරීන් කියන ඒවා
1998 පළවෙනියට දුන්නේ චන්ද්‍රිකා මැඩම් තමයි සංවර්ධන නිලධාරීන් කියන පත්වීම. ඊළඟට ගෝඨාභය මහත්තයා දුන්නා. ඉතින් ඔක්කොම දුන්න දැන් ඒ ඔක්කොම අන්තිමට ගොඩ උනේ ඕගොල්ලන්ට. ඒ ඔක්කොම කැන්නසින් ගියේ ඕගොල්ලන්ට. ඒ ඔක්කොම ඡන්දය දුන්නේ ඕගොල්ලන්ට. දැන් මම ඕගොල්ලෝගේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා අනිත් ආණ්ඩුව දුන්නා නම් මොකද ඕගොල්ලන්ට අපි එපා කියන්නේ නැහැ. අත් දෙකම උස්සනවා උපාධිධාරීන්ට පත්වීම දෙනවා නම් මං අතන ගිහිල්ලා පුළුවන් මගේ ඇඟ මහත වැඩි පුළුවන් විදියට ඔළුවෙන් හිටගෙන කකුල් දෙකෙන් උස්සලා පෙන්නන්න උපාධිධාරී 50000කට ඕගොල්ලොත් දෙන්නකො රස්සාවක්. මොකද ඕගොල්ලොන්ට එච්චර කඩේ ගිය විශ්වවිද්‍යාලවලදී කඩේ ගිය මිනිස්සු තමයි උපාධිධාරී. ඒ උපාධිධාරීන්ට දෙන්නකො රස්සාවල් 50000ක්. මොකද ඕගොල්ලෝනේ මේ මිනිස්සුන්ගේ වැඩ ගත්තේ. ඒගොල්ලොන්ගේ කඳුළු ගෑස් කෑවේ. ඒ මිනිස්සුනේ කඳුළු ගෑස් පණ යනකම් කඳුළු ගෑස් කකා ඕගොල්ලෝගේ ආණ්ඩුව ගේන්න වැඩ කරේ. ඉතින් තාම ඒකේ වැඩ ඊළඟ එක තමයි මේ වෙලාවේදී මම කියන්න ඕන මේ ඉපලෝගම රංජයපුර පොලිසිය පොලිස් ස්ථානාධිපතිතුමා කාන්තාවක් අරගෙන ගිහිල්ලා ගෙදර රැට කෑම උගෙනවා කියලා එළි වෙනකන් තියාගෙන ඉඳලා ලොකු මොකද්ද මගුලක් කරලා ඒලා මේ මිනිස්සයා දැන් මේ හිරු එකේ කිව්වා මේ පැක්ස් රිපෝට් කළා දිනවා මේ පොලිස් ස්ථානාධිපතිතුමාට විරුද්ධව අනුරාධපුරයේ නියෝජ්‍ය පොලිස්පතිවත් පොලිස්පතිතුමාවත් තාම නැහැ. අර කාන්තාව වැරදිද කැමැත්තෙන්ද අකමැත්තෙන්ද අපිට වැඩක් නැහැ. කාන්තාව දැන් කියනවා නිවුස් වලට ඇවිල්ලා මූලාසනේ മന്ത്രിතුමා මංව අරන් ගියා මංව මෙහෙම කරා මට මෙහෙම කරා මෙහෙම වුණා කියලා. නමුත් මේ ඉපලෝගම රණජයපුර ස්ථානාධිපතිතුමා තාම රාජ්‍ය පොලිස් ස්ථානාධිපතිවරියට ඉන්නවා. මෙහෙම වෙන්න බෑ. මෙයාට දැන් පැක්ස් රිපෝට් කරලා තිනවා. හැබැයි මට ආරංචි මේ පොලිසිය බාර ඇමතුමාගේ ඥාතියෙක්ද හිතවතෙක්ද කියලා. අන්න ඒ නිසා මේවා මේ රටේ වෙන්න බෑ. ඕගොල්ලෝ පිරිසුදු මිනිස්සු. ඕගොල්ලෝන්ගෙන් මේවා වෙන්නේ නැහැ මෙහෙම වෙන්නේ නැහැ කියලා තමයි ජනතාව ඡන්දය දුන්නේ. ඒ නිසා මේකත් හොඳට මතක තියාගන්න මේ පොලිස් ස්ථානාධිපතිතුමා තාම යහතින් ඉන්නවා පොලිසිය ස්ථානාධිපති හැටියට. ඒකත් මම මේ වෙලාවේදී මතක් කරනවා. ඊළඟ එක තමයි දැන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා බස්නාහිරනේ. ඔබතුමා බස්නාහිර මූලාසනේ මන්ත්‍රීතුමා බස්නාහිර. බස්නාහිර පළාතේ ඉතිහාස පේපර් එක 11 වසරේ බස්නාහිර පාසල ඉතිහාස පේපර් එක 11 වසර වාර විභාග පේපර් එක එළියට ආවිල්ලා. විභාගේ තියන්න කලින් වාර විභාග පේපර් එක දවස් 3කට කලින් එළියට ආවිල්ලා. මේ අධ්‍යාපනය මෙහෙම විනාශ කරන්න එපා. අගමැතිතුමියට අධ්‍යාපනය කරන්න බැරි නම් අගමැතිතුමියට දෙන්න වෙන අමාත්‍යාංශයක්. හොඳ එයාට කැමති අමාත්‍යාංශයක් දීලා අධ්‍යාපනය කරන්න පුළුවන් කෙනෙකුට අධ්‍යාපනය බාර දෙන්න. ඔය ජාතික ලයිස්තුව කියලා එකක් හදලා තියෙන්නේ. මේ රටේ මේ පරිදිච්ච මිනිස්සු ගන්න නෙවෙයි. හිතවත්තු ගන්න නෙවෙයි ඥාති සහෝදරයෝ ගන්න නෙවෙයි. උගත් බුද්ධිමතුන් වගේ ඔබතුමා හරි ඉන්න පොඩක්. ඔබතුමාට දෙන්න ගන්න අධ්‍යාපන අමාත්‍යාංශය. ඔබතුමාත් හොඳ ගුරුවරයෙක්ද කොහොමද? ඉතින් ඒක නිසා මේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ විදිහට ගියොත් අයියකෝ විභාග පේපර් එළියට එනවා. අරවා එළියට එනවා. මේක මේ හරි අධ්‍යාපනය විනාශ වෙනවා. ඒක නිසා මේ අධ්‍යාපනය හදනවා නම් මේ අමාත්‍යාංශය මාරු කරලා කාට හරි දීලා එතුමියට කපන්න එපා. පව්.